ඇතෙම පින්වත් දරුවනේ අපිට බාහිර ඈයන්ව අපිට ඕන විදිහට හදනවා කියන එක කොහොමටවත් කරන්න බැරි එකක්. බාහිර අය, අපි ඇසුරු කරන අය, අපි ආදරය කරන අය, අපිට ලෙන්ගතු අය අපිට ඕන විදිහටම හදාගන්නවා කියන එක අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපි කළ යුත්තේ අපි වෙනස් වීමයි. අපි ගුණවත් වීමයි. අපි ගුණවත් වෙනවා නම් අපේ ළඟ සත්පුරුෂ ගුණ ඇති කර ගන්නවා නම් අපේ ළඟ සීලවන්ත භාවය ඇති කර ගන්නවා නම් අපේ ළඟ ගුණවන්ත භාවය ඇති කර ගන්නවා නම් ඒක අපට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් අපි අපේ ජීවිතේ යහපත් කර ගන්නවා නම් ගුණවත් කර ගන්නවා නම් සත්පුරුෂ කර ගන්නවා නම් අපිට හරියන ධාතුවක් තමයි අපට එකතු වෙන්නේ. ඒ නිසා පින්වත් දරුවනේ හොඳට තෙරුවන් සරණ යන්න. හොඳට පන්සිල් ආරක්ෂා කරන්න. පුළුවන් හැම දරුවෙක්ම 4 පොයට සිල් ගන්න. අනිවාර්යයෙන්ම ප්‍රධාන පොයට උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න. තමන්ට පුළුවන් විදිහට දම්පැන් පූජා කරන්න. බුද්ධ වන්දනා කරන්න. නිරන්තරයෙන් බුද්ධ වන්දනා කර කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබ ඔබේ ජීවිතේ ওই විදිහට හදා ගන්නවා නම් ඔබ ළඟ හැදෙනවා බොහොම ගුණවත් ධාතුවක්. එහෙම ගුණවන්ත කෙනාව දෙවිවරු බලනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ගුණවන්තයාට සීලවන්තයාට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං. ගුණවත් සත්පුරුෂ තෙරුවන් සරණ ගියපු කෙනාව දෙවිවරුන්ට පේනවා. දෙවිවරු ඒ කෙනාව රකින්නවා හරියට අම්මා කෙනෙක් තමන්ගේ උරමඩලේ තියාගෙන හදන දරුවෙක් වගේ ඒ කෙනාව රකින්නවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන කෙනා හැම කල්හි ජීවිතේ යහපතම ලබනවා. ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනේ අපිට කරන්න තියෙන දේ තමයි අපේ ජීවිතේ හරියට හදාගන්න එක. අපේ ජීවිතේ දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන විදිහට ලස්සනට හදාගත්තොත් අපේ ජීවිතේට හැම කල්හි යහපතම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ විදිහට ජීවිතය හදාගන්න. තෙරුවන් සරණයි.